අපිව බාගෙට දන්න මිනිස්සු තමයි හැමතිස්සෙම අපිත් එක්ක ඇරියස් හදාගන්නේ. අපිව හොඳටම දන්න කවුරුවත් හෝ අපිව දන්නේම නැති මිනිස්සු කවදාකවත් අපිට ගහන්නේ නැහැ. බාගෙට සෙට්ලා ඉන්න බාගේ අයව තමයි ගහන්නේ. ඔය ගල් ගහන සීමාවලම එක සීමාවක් දක්වා විතරයි වදින්නේ. ඔය සීමාව තරණය කරන එක තමයි අමාරුම. හේතුව ගල් ගහන පුළුවන් තරම් බාධක දීලා බලනවා. ඒක තමයි හේතුව. මේවත් පිහියෙන් අයිනවා වගේ කියන වචනේ පව. අපේ ගමනට බාධාක් නෙවෙයි. අපිව කොට හිතනවනේ. අන්න ඒක තමයි කරන්නේ. දියුණුවට අත්‍යවශ්‍ය වෙන්නේ දියුණුව පතන මිනිස්සු විතරයි. ඒක නොපතන මිනිස්සු දියුණුවට අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා ගල් ගහන අයට ගල් ගහන්න දෙන්න. කාගෙන මේ දුර තරණය කරනවා. ඔයාලගේ ජීවිතේ එක සීමාවකට එහායින් උඩට ගියාට පස්සේ මේ ගහන ගල් ආයෙත්